මිනිස්සු කේලම් ඕපදූප වගේ ඍණාත්මක දේවල් වලට નિરાයාස කැමැත්තක් තියෙනවා. විශේෂයෙන්ම අනෙක් කෙනෙක්ගේ වැරැද්දක් අඩුපාඩුවක් ගැන අහන්න අපි හරි කැමතියි. අපේ වැඩ පාඩු කරගෙන හරි ඒ දේ අහන්න, ඒ දේ හොයන්න කාලය වෙන් කරනවා. මේකට වයස ස්ත්‍රී පුරුෂ භාවය බලපාන්නේ නැහැ කියන කාරණාවට ඉතාම හොඳ උදාහරණ කිහිපයක් අද වෙනකොට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හරහා ෂෙයා වෙමින් තියෙනවා. TikTok කියන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ එක්තරා තරුණියක් දාපු පෝස්ට් එකකට කමෙන්ට් විදිහට අලුත් පරපුරේ තරුණ තරුණියන් ලංකාවේ ප්‍රසිද්ධ මිනිස්සුන්ගේ වැරදි අඩුපාඩු ඕපදූප හැටියට කතා කරමින් තියෙනවා. හරියට ලිඳ ළඟ සංගමයක් වගේ එක්කෙනෙක් වැරදි කියනකොට ඒකට දේවල් එකතු කරමින් තමන්ට හිතෙන දේවල් තමන්ට හිතෙන නෙගටිව් කමෙන්ට්ස් ගොඩාක් ෂෙයා කරමින් පවතිනවා. මේක වෛරල් ගිහිල්ලා තියෙනවා. කෙනෙක්ට හරි පහසුවෙන් නෙගටිව් දේවල් වලින් වෛරල් යන්න පුළුවන් වෙලා තියෙනෙම මිනිස්සුන්ගේ මේ ඍණාත්මක දේවල් වලට තියෙන ආකර්ෂණය නිසා. මෙහෙම වෙන්නේ ඇයි? මනෝවිද්‍යාත්මකව මේ කාරණේ අපි විග්‍රහ කරගන්නේ කොහොමද සහ මේකෙන් පුද්ගලයෙක් විදියට ඔබට මට තියෙන යහපත හෝ අයහපත මොකක්ද? මම ඒ ගැන අද කතා කරනවා. මම අයේෂා සඳගිරි. මම වෘත්තියෙන් මනෝපදේශකවරයෙක් විදියට කටයුතු කරනවා. මගේ මේ YouTube channel එකෙන් මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ දැනුම හුවමාරු කරගන්න නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ඉතින් මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා channel එක like කරන්න, subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන comment එකක්, ඔබේ අදහසක් පළ කරන්න අමතක කරන්න එපා. පෞද්ගලිකව ඔබ ගැන මා ගැන හොයලා බැලුවත් හිතලා බැලුවත් අපි බොහොම කැමති අනිත් අයගේ වැරැද්දක් ඕපදූපයක් හැටියට අහන්න. අනිත් කෙනෙක්ට වැරදුණු තැනක් අනිත් කෙනෙක්ගේ නරක දෙයක් අහන්න. අපි ඒක කෙනෙක් අපිට කිව්වහම අපි තවත් හොයමිනුත් යනවා. අපි ගවේෂණය කරමිනුත් යනවා. තව කෙනෙක්ගෙන් අහනවා මේක මෙහෙමද මෙහෙම වෙලා තියෙනවද? මේ විදිහට සාකච්ඡාවක් පවා ඉගෙන ගොඩනගනවා. හැබැයි නිකමට ඔබ හිතන්න ඔබට ඇහෙන ඉතා හොඳ කාරණාවක් ගැන පුද්ගලයෙක්ගේ දෙයක් ගැන වෙන්න පුළුවනි, අධ්‍යයන කටයුත්තකට අදාළ කාරණාවක් ගැන වෙන්න පුළුවනි. අපිට ඒ ගැන හොයාගෙන යන්න, ඒ ගැන තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න හිතෙන්නේ හරිම අඩු ප්‍රමාණයකින්. අපි එහෙම නොකරන තරම්. හැබැයි નિરાයාසයෙන්ම අපි ඇතුලේ කැමැත්තක් තියෙනවා වෙන කෙනෙක්ගේ වැරැද්දක් අඩුපාඩුවක් දකින්න. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? පළවෙනිම විදිහට අපිට මේක විග්‍රහ කරන්න පුළුවන් පුද්ගලයාගේ තියෙන කොග්නිටිව් ඩිස්ටෝෂන් එකක්, ප්‍රජානනීය විකෘතිතාවයක් විදිහට. අපිට අනිත් කෙනෙක්ගේ වැරැද්දක් අඩුපාඩුවක් හෝ එයාගේ ජීවන තත්ත්වයේ අයහපත් දෙයක් දැක්කහම අපිට හිතෙන්න පටන් ගන්නවා අපි ඊට වඩා හොඳට ඉන්නවනේ, අපි ඊට වඩා සාර්ථකයිනේ වගේ හැඟීමක් ඇති වෙනවා. ඒකෙන් අපිට අපේ self esteem එක maintain කරගන්න පුළුවන් වෙනවා. self esteem කියලා කියන්නේ ආත්ම සම්මානනය. මට මං ගැන තියෙන අදහස, මම කොයිතරම් දුරට පුද්ගලයෙක් විදිහට ගොඩ නැගිලා ඉන්නවද, සංවර්ධනය වෙලා ඉන්නවද කියන කාරණාවනේ. මේක අවශ්‍යතා දූරාවලිය අවසානයේදී තියෙන කොටසක්. ඒ කියන්නේ අපි ප්‍රාථමික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගෙන එනකොට තමයි අපිට පුද්ගලයෙක් විදිහට සාර්ථකව ගොඩ නැගෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි අපි මේ ඕපදූප හරහා අපි ගැන පොඩි වැලියු එකක් ගොඩනගා ගන්නවා. එයාලා එහෙමනම් මම මෙහෙම වෙයි වැරැද්දක් කරලා නැහැනේ, මම කොච්චර හොඳයිද කියලා අපි වැරදි විදිහට self esteem එක maintain කරන්න try කරනවා, උත්සාහ කරනවා. මේක අපිට ඒ වෙලාවට తాවකාලිකව මානසික සහනයක් හැටියට දැනෙනවා. මේ නිසා අපි ඕපදූප වලට નિરાයාසයෙන්ම ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි මේ ඕපදූප කේලම් මනෝවිද්‍යාත්මක ආරක්ෂණ ක්‍රමවේදයක්, psychological defense mechanism එකක් හැටියට ක්‍රියා කරනවා. අනිත් අය සමාජය ඇතුලේ අස්ථාවර බවකට පත් වෙනකොට තමන් සමාජය ඇතුලේ ස්ථාවර බවක් තියෙනවා කියන හැඟීමක් අපිට එනවා. අපි සෝෂල් මීඩියා වල වෙන කෙනෙකුගේ ජයග්‍රහණයක් සතුටක් දකිනකොට ඒකෙන් අපිට ඇති වෙන්නේ අපි ගැන අපි ස්ථාවර නැහැ, අපි ආරක්ෂිත නැහැ වගේ හැඟීමක්. අපි කම්පෙයා කරන්න පටන් ගන්නවා. අනේ මට එහෙම කරන්න බැරි වුණානේ, මට ඒ ගමන යන්න බැරි වුණානේ වගේ හැඟීමක් එනවා. හැබැයි වෙන කෙනෙකුගේ අසාර්ථකත්වයක් දකිනකොට අපිට ස්ථාවර බවක් දැනෙනවා. මොකද අපිට අනෙක් කෙනෙකුගේ අවාසනාවන්ත ස්වභාවයක් හෝ වැරැද්දක් දැක්කාම ඒකෙන් අපිට අපේ වාසනාව හෝ අපේ නිවැරදිභාවය තහවුරු වෙන නිසා. මේක අපිට తాවකාලික මානසික සහනයක් හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම තමයි ඕපදූප කේලම් ඇතුලෙන් මොරල් සුපීරියර්, අපි නියමයි වගේ හැඟීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒක ඇතුලෙන් මට සමාව දෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒව ඇතුලෙන් අපි සාමූහිකව සමාව දීමක් සිද්ධ වෙනවා. එයාලා එහෙම දේවල් කරලා තියෙනවා නම් අපි කොච්චර හොඳයිද? අපි කරපු වැරදි මොනවද කියලා මං කරපු දේවල්ට සමාව දෙන්න ගන්නවා.
එයාට එහෙම දේවල් කරන්න පුළුවන් නම් ඉතින් අපි කොහොමද? ඒ වගේ අය සෙලිබ්‍රේටිලා එහෙම දේවල් කරනවා නම් සාමාන්‍ය මිනිස්සු අතින් එහෙම දේවල් වුණාට කමක් නැහැ. වගේ හැඟීමකින් අපි හොඳයි කියන තැනටපත් වෙනවා වගේම සාමූහිකව අපි කළ වැරදි වලට සමාව දීම සිද්ධ කරනවා. ඒ වගේම මේවා ඇතුලෙන් ඉමෝෂනල් ඇන්ඩ් සයිකොලොජිකල් රිලීස් එකක් අපිට හම්බ වෙනවා. චිත්ත වේගික මනෝවිද්‍යාත්මක සහනයක් ලැබෙන්න පටන් ගන්නවා. අනිත් අයගේ අඩුපාඩු ඇතුලේ තමන්ගේ ජීවන තත්ත්වය හොඳ වගත් තමන් ඉතා හොඳින් ඉන්නවා කියලත් අපි වැරදි තක්සේරුවකට යනවා. අපි මුලින් කතා කරපු ප්‍රජානන වැරැද්දක් කොග්නිටිව් එරර් එකක් හැටියටම දකින්න පුළුවන්. අනිත් කෙනෙක්ට සාපේක්ෂ කරලා හිතලා එයාලගේ ජීවිතේ එහෙමනම් අපේ ජීවිතේ හොඳයිනේ වගේ තැනකට අපි එන්න ගන්නවා. මේක අපිට සහනයක් දෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි සාමාන්‍යකරණය වෙන්න පටන් ගන්නවා. ඒ දේවල් හරි සාමාන්‍යයිනේ හැමෝම අතින් වෙනවනේ. අපිත් මෙහෙම දේවල් කළාට කමක් නැහැ. අපි අතින් වෙච්ච දේවලුත් හරි නෝමල්. අපේ ජීවන තත්ත්වය ගැන අපි සාමාන්‍යකරණය කරනවා අපි අතින් වෙන වැරදි අඩුපාඩු. මොකද හැම කෙනා අතින්ම වැරදි අඩුපාඩු වෙනවා. ඒ දේ තව කෙනෙකුගේ අතින් වුණා කියලා දැනුණාම අපි ඒක සාමාන්‍යකරණය කරගන්නවා. මේ විදිහට નિરાයාසයෙන්ම මිනිස්සු Tamanගේ මානසික සහනයක් ඇති කර ගැනීම ඇතුළේදී කේලම් ඕපදූප සහ ඍණාත්මක දේවල් වලට ආකර්ෂණය වෙනවා. හැබැයි ඔබට තේරෙනවා ඇති ඕපදූප කේලම් වලින් වෙන්නේ අපිවම රවට්ටා ගැනීමක්. අපි අනිකයාගේ ජීවිතයට සාපේක්ෂ කරලා අපි හොඳයිනේ වගේ තැනක ඉන්නවා. හැබැයි ඇත්තම කතාව අපි අතිනුත් වැරදි අඩුපාඩු ඕනෑ තරම් වෙලා තියෙනවා. අපේ වැරදි අඩුපාඩු කතා නොකරන්න අපි මාවතක් කරගන්නවා අනිකාගේ අඩුපාඩු ටික, අනිකාගේ ගැටලු ටික. පෞද්ගලිකව මිනිස්සෙක් විදිහට මේ වගේ දේවල් හොයනකොට, මේ වගේ දේවල් වලට නැඹුරු වෙනකොට සහ මේ වගේ දේවල් කතා කරන පරිසරයක ඉන්නකොට අපිව નિરાයාසයෙන්ම නෙගටිව් තැන් වලට කැරකිලා යනවා. අපි ඇතුලේ ඍණාත්මක විදිහට දේවල් ගොඩනැගෙන පටන් ගන්නවා. නෙගටිව් වයිබ් එකක් ඇති වෙනවා. අපි නිතරම අනිත් අයගේ වැරදි කතා කරන්න පටන් ගන්නවා. අපේ කොග්නිටිව් එක, අපේ ප්‍රජානනය ගොඩ නැගෙනවා අනිත් කෙනෙක්ගේ වැරදි අඩුපාඩුම දකින විදිහට. ඒ ඇතුළේදී අපි ගොඩක් කනස්සල්ලෙන් පසු වෙන ගන්නවා. මේක අපිව මානසික රෝග දක්වා ඇදගෙන යන පවා හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා හැමතිස්සෙම ඔයාගේ වටේ කැරකෙන ඍණාත්මක දේවල් නම්, ඔයාට ඍණාත්මක දේවල් හොයන්න හිතෙනවා නම්, ඔයා ගාව ස්වයං නැඹුරුවක් හදා ගන්නට ඕනේ. එයින් ඉවත් වෙන්න. ඔයාගේ වටේ ඉන්න අය ඍණාත්මක දේවල් කතා කරනවා නම් සෝෂල් මීඩියා එකේ ඔයාගෙන යාළුවෝ හැමතිස්සෙම ෂෙයා කරන්න අනිත් අයගේ ඕපදූප, අනිත් අයගේ වැරදි නම් එයාලා අන්ෆලෝ කරලා දාන්න. ඒ වගේ ප්‍රොෆයිල් ෆලෝ කරන එක නතර කරන්න. ඒගේ සමීපතමයන් ඕපදූපත් එක්ක කේලම් එක්ක ගත කරනවා නම් ඔවුන් එක්ක කතා බහ කරමින් ගත කරන කාලය අඩු කරන්න. මේක පුද්ගලයෙක් විදියට ඔයාට ගොඩ නැගෙන්න ඔයාගේ පෞද්ගලික සංවර්ධනයට බාධාවක්. කේලම් ඕපදූප කියන දෙයට මිනිස්සු ස්වභාවිකවම නැඹුරු වෙනවා. తాවකාලික අතාර්කික මානසික සහනයක් ගොඩනගා ගන්න. හැබැයි ඒක හරීම අතාර්කිකයි, తాවකාලිකයි. ඒ නිසා ඔයා මේ නිවත් වෙලා සැබෑ මානසික සහනයක් ගොඩනගා ගන්න, සතුටින් ජීවත් වෙන්න, මාවත හොයාගන්න. අදට ගිහින් එන්න. පරිස්සමෙන් සතුටින් ඉන්න. සුබ දවසක්.